සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන සහ එක පැත්තකින් විවේචනයටත් ලක්වන ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ গুপ্ত කර්ම කියන එක කොහොමද අපිට වැදගත් වෙන්නේ? පාරම්පරිකව එන හැම කෙනෙක්ම ජ්‍යොතිෂවේදීම গুপ্ত කර්මය පිළිබඳව මනා හැදෑරීමක් තියෙනවා. ඒක නිසා අපි හිතනවා දැන් গুপ্ত කර්මය නැති ජ්‍යොතිෂවේදියක් කොහෙන්ද? අපි කියමුකෝ අපලයක් ගැන කතා කරන්න කියමු. ඒතර ඒ අපලයට ප්‍රතිකර්මය මොකද්ද? කොහෙන්ද අපි ඒක දෙන්නේ? අපි ඒක දෙන්න ඕනේ গুপ্ত කර්මය. গুপ্ත කර්මයේ නොදන්න පැත්ත. গুপ্ත කර්මයේ නැතුව ජ්‍යොතිෂවේදීන් බිහිවිච්ච එක තමයි මේ රටේ අපලේ උනේ. සාමාන්‍යයෙන් ග්‍රහ අපලයේදී, තමන්ගේ ඊතර වාස්තු දෝෂයේදී, සමගිය ඊතර තියෙන අමනුෂ්‍ය බලපෑම් වලදී කොහොමද අපි මේක ප්‍රයෝජනට ගන්නෙ? গুপ্ত කර්මය කොහොමද ප්‍රයෝජනට ගන්නෙ? මේක නිකන් කාගේවත් ඇඟට ආවෙච්ච දෙවිවරයෙක්වත් නෙමෙයි. මේ කතා කරන්නේ නිවැරදි යంత్ర මන්ත්‍ර විද්‍යාව පිළිබඳව. ගොඩක් අපේ සිංහල ජාතිය එදා ඉඳන්ම මේ යంత్ర මන්ත්‍ර කලාවට බයයි. සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න. වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න.